නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි අනාසවෝ. එභාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද අනාසවෝ නම් වනසේක. ආශ්‍රවයන් නැත්තේ යමෙකුටද හිතම අනාසවෝ නම් වේ. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව යන මේ සියල්ලම දුරු කරන්නට යෙදුනා උතුමන් වහන්සේ නමක්. එදා ලෞතර අභිසම්බෝධියට පත්වන දවසේදී මේ සියලු ආශ්‍රව ධර්මයන් මුලින් උපුටා දමන්නට යෙදුණා. මෙසේ ඒ කෙලෙස් මර සෝදාහන් ලද බැවින් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාසවෝ නම් වනසේක. වස්සකාර සූත්‍රයේදී පටිසම්භිදා අටකථා තැන්හිදී, පටිසම්භිදා පාළියේදී, ධම්මසංගණී අටකථාදී තැන්හි මේ අනාසවෝ නම් ගුණ නාමය භාග්‍යවතුන් වහන්සේට වර්ණනා කර තිබෙන ආකාරය දැක ගන්නට පුළුවන්. සාදු සාදු. අනාසවෝ නම් ගුණ සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසේ සදහම් නාලිකාව.